යටිගම්බලා යන ජන සමාජය උඩුගම්බලා හැරවෙන සෙනෙහසේ ආශ්‍රමය පුණ්‍ය භූමිය තුල පින්වන්ත ගර්භණී මාතාවන් සහ දරුසුරතල් ප්‍රමාද සැම වෙනුවෙන් නිර්මාණය කරන ධර්මශාලා මන්දිරයයි ඔබ මේ මගේ පසුපසින් දකින්නේ. ශ්‍රී ලංකා වාසී ලෝකවාසී බෞද්ධ ඔබගේ දායකත්වයෙන් සෙනෙහසේ ආශ්‍රමය තුල මේ වන විට ධර්මශාලා මන්දිරය සහ කිරිපිඩු මන්දිරය ඒ වගේම දේව මන්දිරයේ වැඩ කටයුතු මේ වන විට අපි නිමාවට පත් කරලා තිබෙනවා. ඉතින් මේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යනකොට ධර්මශාලා මන්දිරයේ සෙවිලි කිරීම සඳහා අපිට සෙවිලි තහඩු ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ සෙවිලි තහඩු 60ක ප්‍රමාණයක් මේ ධර්මශාලා මන්දිරයේ සෙවිලි කිරීම සඳහා අවශ්‍ය වෙනවා. ඉතින් ඒ එක තහඩුවක දායකත්වය 4900ක වගේ මුදලකට අපිට ඒ ආයතනයෙන් මිලදී ගන්නට හැකියාවක් ලැබෙනවා. එනිසා අපිට මේ අවස්ථාවේදී ඒ කටයුත්ත අපහසු කාර්යයක් නිසා එම තහඩුවල බරපැන දායකත්වයේ දරන්නට ශ්‍රී ලංකා වාසී ලෝකවාසී ඔබට බොහොමත්ම ශාසනාලින් යුක්තව ආරාධනා කරනවා. මේ ධර්මශාලා මන්දිරයේ නිර්මාණය වීමෙන් සෑම පොහෝ දිනකම පින්වන්ත ගර්භණී මාතාවන් සහ දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සිද්ධ කරමින් මේ රටට මේ ජාතියට සම්බුද්ධ ශාසනයට සත්පුරුෂ දරු සම්පන්න දායාද කරලා මේ රටත් ජාතිය සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් ආරක්ෂා කර ගන්නට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නට මේ ධර්මශාලාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩ කටයුතු සිදු කරන වාරයක් පාසා ඔබට පින් සිද්ධ වෙන්න මේ උතුම් කටයුත්තට මේ එක තහඩුවක හෝ දායකත්වයේ දරලා මේ පුණ්‍ය කටයුත්ත නිමා කරලන්නට මේ අලංකාරවත් ධර්මශාලා මන්දිරේ නිමා කරලන්නට ශාසනාලින් යුක්තව ඔබට දායකත්වයේ දරන්නට ආරාධනා කරනවා. ඉතින් මේ පිළිබඳව ඔබට අපි තොරතුරු දෙනවා. දුරකථන අංක ලබා දෙනවා. ඒ සඳහා මාව ඒ දුරකථන මගින් සම්බන්ධ කරගෙන මේ තොරතුරු විමසලා මේ දායකත්වයේ දරන්නට ඔබට හැකියාව තිබෙන වග බොහොම කරුණාවෙන් උත්තර සිහිපත් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.